සල්ලි දෙන්නේ නේද? මල්ලි මේ උදව්වක් කරන්න පුළුවන්ද? මෙන්න මේ බොක්ස් අපි හදලා විකුණනවා මේ රුපියල් 100ක් එන්නේ මේක අරන් උදව්වක් කරන්න පුළුවන්ද? ආහා. එතන තව 1000ක් තියෙන මේක තියාගන්න මම ගන්න. පළවෙනිද ඔයාගේ වාසනාව තියෙන්නත් පුළුවන් මොකද? මෙන්න මේ බොක්ස් එක අරන් පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? රුපියල් 50ක් වෙන්නේ මේක. මේ නිකන් අපි මේ වගේ ලස්සන බොක්ස් හදලා විකුණනවා. උදව්වක් විදියට. නෑ නිකන් බොක්ස් එක තියෙන්නේ මේක බොක්ස් එක විකුණන්නේ 50කට. ඇයි? ඉතින් නැහැ මේක මම බිස්නස් එකක් විදියට මේක කරන්නේ. බෝම්බේ එහෙම නෑ නේද? නෑ. වයයි අද කාලේ. මොනවද තියෙන්නේ ඒකේ? බලන්න අද පළවෙනිද ඔයාගේ වාසනාව තියෙන්නත් පුළුවන් මොකද? මේ උඩින් ඔය රිබන් එකෙන් ඇරලා බලන්න. සල්ලි දෙන්නේ නේද? මොකද හිතෙන්නේ? කීයද මේ? උතර 5000ක් තියෙන්නේ. අලුත්ම සල්ලි අල්ලලා නැහැ කවුරුත් ඔයා තමයි අල්ලන්නේ. හොඳයි නේද? මොකෙන්ද මේ? මේ සවිය කියලා. සවිය කියලා. ඔයා සමහරවල්ලාට Facebook එකේ එහෙම දකින්නේ. සවිය දැකලා තියෙනවා. දැකලා තියෙනවද? ඇත්තටමද? ඔව්. ආයේ මම තමයි කරන්නේ සවිය. ඔව්. thank you ඉතින්. ප්‍රොමිස් කර බලතර දක්ේවා. එසේ පළවෙනිද හොඳයි නේ? එහෙනම් අද ඉඳලා ওই විදිහටම සල්ලි ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. එසේ වේවා. හරි. එහෙනම් ගිහිල්ලා එන්න. බලන්න Facebook එකේ සවිය හොඳේ. දැකලා තියෙනව නේ? එහෙනම් ගිහිල්ලා එන්න. මුස්සාර ජය වේවා. තාමට කලින් යන්න පුළුවන් ගෙදර අද. නේද? ඈ? ඉවරයි. ඉතින් තාම 2යි ගානක් නේ. ගණන් කරන්න ඕනද අයවට? මගේ ගාව මේ ලොකු කොල්ල නැහැ මේවෙන් තමයි දෙන්න වෙන්නේ. බලන්න මෙතන කීයද කියනවා. ඒ කියන්නේ 1000යි. මෙතනක් තියෙනවා 1000ක්. එතකොට තව කීයද? හතරයි. මෙතන 2400යි. හොඳේ. හරිද එහෙනම්? මෙතන තව 1000ක් තියෙන මේක තියාගන්න මම ගන්න. ඒක තලුත් අවුරුද්දේ මේ ආච්චිම රාජිට කියන කොහෙද කිව්වේ? මම මෙහෙනේ වන් ටිකක් දුර. මෙතන තව පොඩි ගානක් තියෙනවා මේකත් තියාගන්න. ඒක අපි අමතක වෙනවා. මෙතන 500ක් තියෙන මේක ගන්න. ඔයාලට මේ උවමනාවේ. ඔව් හරි. එහෙනම් උන අලුත්ම කොළ ටිකක්. එහෙනම් මං ගිහින්